හල්ලමයි. දැන් ගන්න ඔයාලට දීලා තියෙන පේපර් එක ගන්න ළමයි මේ පේපර් එකේ මේ මුල කොටස් ටික තියෙන්නේ සමහර ඒවා ලේසි MCQ තියෙනවා. අනිත් ටිකේ අර පාලන ගිණුම් සැසඳුම් ප්‍රකාශන වගේ සංකීර්ණ ගණන් වල ඒ කියන්නේ පැටලෙන ගණන් වල MCQ තියෙනවා ඒ ටිකේ. ගන්න ළමයි පළවෙනි එක පේපර් අංක 29 අපි මේ කරන්නේ. පේපර් අංක 29 පේපර් එකේ ගන්න ඒ ගාන බලන්න ළමයි හංසිකාගේ ව්‍යාපාරයේ 2025 3:31 අවසන් වර්ෂයේ දලලාභය ගණනය කිරීමේ පහත් තොරතුරු සපයයි. හයිලයිට් කරගන්න ළමයි දලලාභය කියන පදේ. දලලාභය කියන එක හයිලයිට් කරගන්න. ඒකෙදි ඉපයූ දලලාභය නිහන්නේ. එහෙමනම් ළමයි රූල් කරගන්න ඕනේ දලලාභය හොයන්න නම් අපිට ඕනි අනිවාර්යයෙන්ම ආදායම් ප්‍රකාශනය. හරිද? දලලාභය හොයන්න නම් අපිට ඕනේ ආදායම් ප්‍රකාශනය. මේ තියෙන ආදායම් ප්‍රකාශනයේ මේ ප්‍රශ්නාංක 1 මේ තියෙන ආදායම් ප්‍රකාශනයේ අපිට හොයාගන්න අවශ්‍ය වෙන්නේ ඉපයූ දලලාභය කීයද? එහෙනම් ළමයි දාගන්න විකුණුම් අඩු කළා ආපසු විකුණුම් ගාවින්ම අඩු කරන්න ආපසු එවුම් අඩු කළා ආපසු එවුම් ඊළඟට විකුණුම් භාණ්ඩ පිරිවැය ආරම්භක තොගය එකතු කළා ගැනුම් අඩු කළා අවසාන තොගය ඊළඟට ළමයි දලලාභය ඊළඟට දලලාභය ඒ ටික දාගන්න මුලින්ම විකුණුම් අඩු කළා ආපසු එවුම් ඊළඟට විකුණුම් භාණ්ඩ පිරිවැය හොයන තැන දාලා දලලාභය හොයන තැනට එනකන් ඒ ටික දාගන්න. හරිද? ඊට පස්සේ මේකේ තියෙන විශේෂම කෑල්ල තමයි ඔකේ තියෙනවනේ ළමයි මේ පිරිවැයට 133.3 කියලා. අන්න ඒක හයිලයිට් කරගන්න. ගොඩක් ළමයින්ට බැරි කෑල්ලක් තමයි යන්නේ ඒක. පිරිවැයට 133.3. පිරිවැයට 133.3ක දලලාභය. හරිද? ඒක. මේ බලන්න. එතකොට අර හැම වෙලාවෙම වගේ ලියාගන්න විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය. විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය කියන එක ලියාගන්න. විකුණුම් සමානයි පිරිවැය ධන දලලාභය. මේ ගානේදී කියන්නේ පිරිවැයට 133ක දලලාභය. හරි. පිරිවැයට 133ක දලලාභයක් කියලා කියන්නේ මෙන්න තියෙනවා ළමයි පිරිවැය. පිරිවැයට 133.3ක දලලාභය. ඕකනේ මේ කියන්නේ. පිරිවැයට 133.3ක දලලාභයක් ලැබෙන පරිදි භාණ්ඩ විකුණයි. ලැබෙන දලලාභය තමයි 133.3. ඒකනේ දලලාභය. එතකොට තමයි විකුණුමේ ගාන කීයක් වෙන්නේ? පිරිවැය 100 නම් ලාභය 33 නම් විකුණන්නේ 133.3කට. විකුණන්නේ 133.3කට තමයි මේක විකුණන්නේ. හරිද? ඒක ලියා ගන්න. ඒ වුණාට ඕකෙන් ගානක් හදන්න පට්ට අමාරුයි. දශම ගණන් එනවා. ලොකුවට දශම ගණන්. ඒක නිසා ඕක හදන්න වෙනම ක්‍රමයක් තියෙනවා. හොඳම දේ තමයි ඔයාලා මේ වෙනකොට ගෙදරදී මේ පේපර් එක කරලා තියෙනවා. කරලා ඉවර වෙලා මේක මේ පන්තියට ආවනම් මාර හොඳයි. එතකොට ඔයාලට මේකේ තියෙන අවුල් තැන්, ඔයා පැටලෙන තැන්, ඔයා හිර වෙච්ච තැන් ඔක්කොම ටික ඔයා දැනගන්න. හරිද? බලමු මේකේ. ඊට පස්සේ වෙළඳ වට්ටම් සීන් එක තියෙනවනේ. යට මේක. ඒකත් පැත්තකින් ලියා ගන්න. ලකුණු කළ විකුණුම් මිලේ 10%ක වෙළඳ වට්ටම. මෙන්න ළමයි ලකුණු කළ විකුණුම් මිල. ලකුණු කරපු මිල. ඒකට දෙනවා 10%ක වෙළඳ වට්ටම. 10%යි වෙළඳ වට්ටම.
ඊට පස්සේ අන්තිමටම එනවා වෙළඳ වට්ටමෙන් පස්සේ සත්‍ය විකුණුම් මිල. සත්‍ය විකුණුම් මිල. හරිද? දැන් මේ බලන්න. මේකෙදි කියන්නේ ලකුණු කළ විකුණුම් මිලෙන් 10%ක වෙළඳ වට්ටම. සත්‍ය විකුණුම් මිල 90යි. ඇත්තටම විකුණන්න වෙන්නේ මේක රුපියල් 90කට. තමයි ඇත්ත කතාව. ගානේ දීලා තියෙන ටික. මේ ක්‍රම ටික හරියට අල්ලගන්න. දැන් මේ ගානේ තියෙන තොරතුරු ටික අදාළ තැන් වලට දාගෙන යන්න. ප්‍රතිශත ටික අදාළ විදිහට අපි දාගත්තා. තොරතුරු ටික අදාළ තැන් වලට දාගෙන යමු. ආරම්භක තොගේ 190යි. වසරේ ගැනුම් 350යි. අවසාන තොගය හානි වූ තොගය ඇතුළත්ව 90යි. අන්න එතන හයිලයිට් කරගන්න ළමයි හානි වූ තොගය ඇතුළත්ව කියන එක. හානිත වූ තොගයත් එක්ක තමයි මේ 90ක ගාන ඇවිල්ලා තියෙන්නේ. හානි වූ තොගය ඇතුළත්ව. අවසාන තොගය හානි වූ තොගය ඇතුළත්ව. හානි වූ තොගයත් එක්කනේ 90 තියෙන එක වැරදීනේ. එහෙමනම් ළමයි අවසාන තොගේ දාන්න ඕනේ කොහොමද? ඔය 90ක් තියෙන එක කැඩිලා යනවා කොටස් දෙකකට. හානි වූ ටික වෙනම. හානි වූ කියන එකේ ගාන විනාශ වූ තොගේ 10යි ඒක වෙනම එනවා. ඇත්තටම අවසාන තොගේ වෙන්න ඕනේ 80යි. ඇත්තටම අවසාන තොගේ වෙන්න ඕනේ 80යි. හරිද? ඊළඟට එච්චරයි. මේ ටිකෙන් හොයාගන්න ළමයි විකුණපු බඩුවල පිරිවැය. මේක හොයාගන්න. විකුණපු භාණ්ඩවල පිරිවැය හොයාගන්න. චැට් එකට දාන්න විකුණපු භාණ්ඩ පිරිවැය කීයද කියලා. විකුණපු භාණ්ඩ පිරිවැය කීයද කියලා දාන්න. කීයද? 450යි නේ. 450යි විකුණපු භාණ්ඩවල පිරිවැය. විකුණලා තියෙන්නේ 450කට. මේ විකුණපු ටිකේ කොස්ට් එක 450යි. එහෙනම් මෙන්න මේක. ඒකට අදාළ ගාන නම් 450යි. අපෙන් ඉල්ලන්නේ දලලාභය. මෙන්න මේක. කොහොමද දැන් සුළු කළා ගාන හදන්නේ? සුළු කළා ගාන හදන්නේ කොහොමද? දැන් මේ ගානේ කියවන්න ළමයි අන්තිම ඩොට් එකට අන්තිම එකට උඩින් එක පිරිවැයට 33.33ක දලලාභයක් අපේක්ෂාවෙන් විකුණුම් මිල ලකුණු කරයි. මේ තියෙන ළමයි විකුණුම් මිල කියලා කියන්නේ ලකුණු කළ විකුණුම් මිල. ලකුණු කළ විකුණුම් මිලෙන් ලකුණු කරපු විකුණුම් මිලේ ගානේ 10%ක වට්ටමක් දීලා තමයි සත්‍ය විකුණුම් මිල එන්නේ. ඒ කියන්නේ 450ක කොස්ට් එකක් වෙච්ච බඩුව අපි වික්කට 450ක කොස්ට් එකක් වෙච්ච ඒවා වික්කට ඒ විකුණුම් ටිකේ හොයා ගන්න ඕනේ 33කම ලාභයක් නැහැ. ඇයි ලාභයක් නැත්තේ? මේ විදිහට මිල ගහලා ඒකට 10%ක් දීලා තමයි විකුණන්නේ. එහෙනම් මේක හොයන්න එපේ. මේක හොයාගන්නේ කොහොමද මේ දශම සංඛ්‍යා ටිකත් එක්ක. ළමයි විශේෂයෙන් මතක තියාගන්න මෙන්න මේක අපි සරල කරන්න ඕනේ. මේ දීලා තියෙන මේ ප්‍රතිශත ඉලක්කම් ටික ඔක්කොම අපි සරල කරන්න ඕනේ. කොහොමද සරල කරන්නේ? සරල කරන්නේ කොහොමද? කැල් එකේ ගහලා බලන්න ළමයි 100 බෙදීම 3. කැල් එකේ ගහන්න 100 බෙදීම 3 කියලා. චැට් එකට දාන්න 100 බෙදීම 3 කියලා දාපුවම කීයක්ද එන්නේ කියලා. 33.3ක් එනවා. 33.3.
ඒ කියන්නේ තමයි මේ 100 3න් බෙදලා තමයි මේ 33.3 තියෙන්නේ. 100 3න් බෙදපුවම තමයි 33.3 එන්නේ. එහෙමනම් 100 3න් බෙදපුවම 33.3 එකේ ඒවා 3යි. 33.3 එකට 33 ඒවා 1යි. එහෙනම් මේ විකුණුම් මිල කීයද? මේක 3යි නම් 3ක පිරිවැය වෙච්ච ඒවාට එකක ලාභයක් එක්ක නම් විකුණන්නේ මේකේ ගාන ළමයි 4යි. ඒකේ ගාන 4යි. දැන් සුළු කරලා ගන්න 450 බෙදන්න 3න් අපිට ඕනේ 4ට අදාළ ගාන හොයාගන්න ගුණ කරන්න 4යි. 450 බෙදීම 3 ගුණ කිරීම 4 කීයක් එනවද එතකොට? 600යි. මේ තියෙන ළමයි ලකුණු කරපු විකුණුම් මිල ලකුණු කරපු විකුණුම් මිල රුපියල් කීයයිද? 100යි. ලකුණු කරලා තියෙන මිල ගහලා තියෙන්නේ රුපියල් 600යි කියලා. ලකුණු කරපු විකුණුම් මිල 600යි නම් අන්න ඒකට 10%ක වට්ටමක් දීලා නම් විකුණන්නේ. ලකුණු කරලා තියෙන්නේ 600යි කියලා. ඒකට 10%ක වට්ටමක් දීලා තමයි විකුණන්නේ. 10%ක වට්ටමක් දුන්නා නම් වට්ටමේ ගාන 60යි 600ට. එහෙනම් ළමයි මේක විකුණලා තියෙන්නේ 540කට. මේක විකුණලා තියෙන්නේ 540යි. විකුණුම් මිලේ ගාන 540යි. විකුණුම් මිලේ ගාන 540යි. 540න් 450 ගියාම කීයද? 540න් 450 ගියාම කීයද? 90යි. ඔන්න ළමයි පස්ට MCQ එකක් මේක. හරිද? ඒ කියන්නේ මේ මේකේ ඇතුලේ දාන්න තියෙන ටික සරල වුණාට මෙන්න මේ කෑල්ල මාරයි. මේකේ තියෙන පුදුම වව් එකක් තියෙනවා. හරිද? ආන්න ඒක හරියට ඉගෙන ගන්න. ඒක හරියට ටච් කරගත්තේ නැත්නම් මේ MCQ එක කරන්න බෑ. හැබැයි මේක විභාගයට ගොඩක් වෙලාවට එන්න පුළුවන්. ගොඩක් දෙනෙක් වරද්දන විශේෂ MCQ එකක්, මාරම MCQ එකක්. ඒක නිසා මේක හරියට ඉගෙනගෙන මේක කරන්න. හරිද? 33.3ක ලාභයක් කියලා කියන්නේ ඒක ගිණුම්ගත කරන්නේ මේ විදිහට. මේ බලන්න ආයි පාඩම්. පිරිවැයට 33.3ක දල ලාභයක් ලැබෙන පරිදි භාණ්ඩය විකුණුම් කරයි. ආයි කියවන්න පිරිවැයට 33.3ක ලාභයක් ලැබෙන පරිදි විකුණුම් කරයි. පිරිවැයට 33.3ක දල ලාභයක් ලැබෙන පරිදි විකුණන්නේ. පිරිවැයට ලාභය 33යි. එහෙනම් විකුණන්න වෙන්නේ 133.3කට. විකුණන්න වෙන්නේ 133.3කට. හරිද? විකුණන්න වෙන්නේ 133.3කට. 133.3කට. මේක සුළු වෙන්නේ කොහොමද? මේක සුළු වෙන්නේ මෙහෙමයි. 133ව කීයද? කැල්ල එකේ ගහලා බලන්න 100 බෙදීම 33. නැත්නම් 100 බෙදීම 3. කීයක් තියෙනවද? 133ව 3යි. 33ට 33ව 1යි. නම් විකුණන්න වෙන්නේ ළමයි 3යි 1යි. 3ක පිරිවැයයි 1ක ලාභයයි එක්ක 4යි කියලා තමයි ලකුණු කරන්න වෙන්නේ මිල. ලකුණු කරපු මිල. මිල ඒ ගාන ලකුණු කරාට පස්සේ අපිට මේකට වෙළඳ වට්ටමක් දෙන්න වෙනවා 100ට කීයකද? 10%ක වෙළඳ වට්ටමක් දෙන්න වෙනවා. එතකොට අපිට ඇත්තටම විකුණන්න වෙන්නේ 90කට. ඒ කියන්නේ 600ට 10%ක වට්ටමක් දීපුවම ඇත්ත විකුණුම් මිලේ ගාන 540යි. ඇත්ත විකුණුම් මිලේ ගාන රුපියල් 540යි. ඇත්ත විකුණුම් මිලේ ගාන රුපියල් 540යි. හරි. ඔන්න ළමයි මනම් ඒක ඉවරයි. එතකොට අපේ උත්තරේ වෙන්නේ දල ලාභය. දල ලාභයේ ගාන රුපියල් 90යි. මාක් කරගන්න ළමයි පළවෙනි MCQ එකට. පළවෙනි එකට උත්තරේ 90යි. පළවෙනි එකට උත්තරේ 90යි. හොඳයි. එන්න දෙවෙනි MCQ එක. මේකේ තියෙනවා ඉගෙන ගන්න කෑල්ල. හරිද? විශේෂයෙන් ඉගෙන ගන්න කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල ඉගෙන ගත්තේ නැත්නම්
ලාභ සමීකරණයෙන් එන මාර ලේසි ප්‍රශ්නයක් වරදිනවා. හරි මෙන්න බලන්න. අංක 2 2025 1 දින අවුරුද්දේ පළවෙනිම දවසේ 1 400ක මුදල් හා 200ක පෞද්ගලික ඉඩම් සහ ගොඩනැගිලි යොදාගනිමින් ශානිකා වෙළඳ ව්‍යාපාරයක් ඇරඹීය. ශානිකා වෙළඳ ව්‍යාපාරයේ පටන් අරගෙන තියෙනවා මේ දවසේදී. හරිද? 25/3/31 මාස 3කට පස්සේ මාස 3ක් ඉවර වුණාම අවසන් වූ කාර්තුව තුළදී මාසයකට 5000 බැගින් පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ගෙන ඇති අතර පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ගත්තා කියන්නේ ගැනීමලි කරා මුදල් ගෙන ඇති අතර කාර්තුව සඳහා 8000ක ආදායම් බදු ව්‍යාපාරයේ මුදලින් ගෙවා තිබෙන හයිලයිට් කරගන්න 8000ක ආදායම් බදු ව්‍යාපාරයේ මුදලින් ගෙවා තිබිනි. 8000ක ආදායම් බද්ද බිස්නස් එකේ සල්ලි වලින්ම ගෙවලා ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවලා තියෙනවා. ව්‍යාපාරයේ මුදලින් ගෙවන්නලාදී ළමයි පැත්තකට ඉතාලියක් දාලා පැත්තකින් ලියන්න. මෙය ශානිකා නැමැති තනි පුද්ගලයාගේ ව්‍යාපාරයකි. මෙය ශානිකා නැමැති තනි පුද්ගලයාගේ ව්‍යාපාරයකි. ශානිකා නැමැති තනි පුද්ගලයාගේ ව්‍යාපාරයකි. තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් බදු තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් බදු අයිතිකරුගේ පෞද්ගලික වියදමකි. අයිතිකරුගේ පෞද්ගලික වියදමකි. එනම් එය ව්‍යාපාරයේ මුදලින් ගෙව්වා නම් එය ව්‍යාපාරයේ මුදලින් ගෙව්වා නම් ඒ ව්‍යාපාරයේ මුදලින් ගෙව්වා නම් ගැනිලි ලෙස ගෙනුම් ගත කළ යුතුයි. එක ගැනිලි සමාගම් ගානක විතරයි ආදායම් බදු වියදම් වෙන්නේ. සමාගමකට විතරයි නීතිමය පුද්ගල භාවයක් තියෙන්නේ. සමාගමකට විතරයි නීතිමය පුද්ගල භාවයක් තියෙන්නේ. අනෙක් සෑම ව්‍යාපාරයකම ආදායම් බදු කියන්නේ අයිතිකාරයාගේ පෞද්ගලික වියදම. අයිතිකරුගේ පෞද්ගලික වියදමකි. හරි. දැන් මේ බලන්න. මේකදී අපි ලාභය හොයන්න ඕනේ. ලාභය හොයන්න වෙන්නේ ලාභ සමීකරණයෙන්. ලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය. ලාභ සමීකරණයේ අග ප්‍රාග්ධනය ඍණ ඒ කියපු එක ආයෙ කියන්නලු ලියා ගන්න. තනි පුද්ගල මෙය ශානිකා නැමැති තනි පුද්ගලයාගේ ව්‍යාපාරයකි. මේ ශානිකා නැමැති තනි පුද්ගලයාගේ ව්‍යාපාරයකි. තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් බදු අයිතිකරුගේ පෞද්ගලික වියදමකි. තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් බදු අයිතිකරුගේ පෞද්ගලික වියදමකි. අයිතිකරුගේ පෞද්ගලික වියදමකි. අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. දැන් ළමයි මේක සුළු කරමු.
400ක මුදල් හා 200ක පෞද්ගලික ඉඩම් ගොඩනැගිලි යොදා ගනිමින් ශාරිකා වෙළඳ ව්‍යාපාරයක් ආරම්භය 400යි 200යි 600යි ආරම්භක දවසේ දාලා තියෙන ප්‍රාග්ධනයේ ගාන ළමයි 600යි ආරම්භයේ 600ක ප්‍රාග්ධනයක් දාලා ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මසකට 5000 බැගින් පෞද්ගලික ප්‍රයෝජනයට ලබාගෙන ඇති අතර මාසෙකට 5000 ගානේ ගැන්ලි කළා. කාර්තුවකට මාස තියෙන්නේ 3යි. කාර්තුවක් කියන්නේ මාස 3යි. ඒ කියන්නේ ගැනිලි. කාර්තුවකට මාස 3යි. ඒ කියන්නේ ගැනිලි වල ගාන 15000යි. මාස 3ක ගැනිලි කළා. 5000 ගාන 15000යි. 8000ක ආදායම් බදු ව්‍යාපාරයේ මුදල් වලින් ගෙවා තිබෙනි. ඒකත් ගැනිලි. 8000ක ආදායම් බදු ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවලා. ඒකත් ගැනිලි. තවද ලොතරැයි දිනුමකින් 50 ලැබූ 50000න් 40000ක් ව්‍යාපාර කටයුතු සඳහා යොදවා ඇත. 50000න් 40000ක් යෙදුව කියන්නේ අමතර ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනය වෙන්නේ රුපියල් 40000යි. අමතර ප්‍රාග්ධනය වෙන්නේ රුපියල් 40000යි. අවසාන ප්‍රාග්ධනය 675යි. හරි. මෙච්චරයි මේ ගාන දහස් වලින් සුළු කරලා ගන්න ලාභය සමානයි. ඇයි කියලා අහනවාර 50 ගන්න නැතුව ලොතරැයි දිනුමේ 40 ගත්තේ. ළමයි මේක තනි පුද්ගල ව්‍යාපාරයක්. එතකොට මේකට බලපාන මේ ව්‍යාපාරයට ස්වාධීන පැවැත්මක් තියෙනවා. මේකෙදි කියන්නේ ලොතරැයි දිනුමකින් ලැබූ 50000 ශානිකාට ලැබිලා තියෙනවා 50000 ඒකෙන් ව්‍යාපාරයට දාලා තියෙන්නේ 40000ක් විතරයි. බිස්නස් එකට දාලා තියෙන්නේ 40000ක් විතරයි. ඒ 40000 තමයි අපි ආදායම විදියට මේ ප්‍රාග්ධනයේ විදියට යෙදුවා කියලා ගන්න ඕනේ. ඒක තමයි අමතර ප්‍රාග්ධනය වෙන්නේ. ලාභේ රුපියල් කීයයිද? 50000යිද? 58000යි. chat එකට දාන්නම 50000ද 58000ද? 58000. රුපියල් 58000. උත්තරේ වෙන්නේ උත්තරේ අංක 2. උත්තරේ අංක 2 රුපියල් 58000යි. හරි. ප්‍රශ්න තියෙන ළමයි ලියා ගන්න. අංක 3 එන්න අන්තිමේ. ඒ පිටුවේ. පහත ගනුදෙනු අතරින් ව්‍යාපාරයක වගකීම් වැඩි වී වගකීම් අඩුවීමට හේතු වන ගනුදෙනු වන්නේ හයිලයිට් කරගන්න. වගකීම් වැඩි වෙලා වගකීම් අඩුවීමට හේතු වන ගනුදෙනුව මොකක්ද? වගකීම් ටික වැඩි වෙලා වගකීම් අඩු වෙන්න හේතු වන ගනුදෙනුව කුමක්ද? මෙන්න වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් 50000ක ණයක් ලබා ගැනීම වත්කම් 50කින් වැඩි වෙලා වගකීම් 50කින් වැඩි වෙනවා. දෙවෙනි ණය හිමියන් පියවීමට 20ක් ගෙවීම සල්ලි 20ක් අඩු වෙලා ණය 20ක් අඩු වෙනවා. ණය හිමියන්ට 5000ක මුදල් වට්ටමක් ලැබීම ණය හිමියන්ගෙන් 5ක් අඩු වෙලා මුදල් වට්ටම හින්දා ඒක ආදායම හිමිකම වැඩි වෙනවා 5යි. හිමිකම 5කින් වැඩි වෙනවා. විදුලිය සඳහා 10ක් මුදලින් ගෙවීම විදුලියට 10ක් සල්ලි වලින් ගෙවනකොට සල්ලි වලින් 10ක් අඩු වෙලා හිමිකමෙන් 10ක් අඩු වෙනවා. 5 අයිරාවක් පවතින විට බැංකුවේ ණය මුදලක් තියෙන වෙලාවක
බැංකු account එකේ ඍණ ගාණක් ණයට ඉන්නේ බැංකුවත් එක්ක. එහෙම වෙලාවක උපචිත කාර්යාල කුලිය සඳහා 15000ක චෙක් පතක් නිකුත් කිරීම. උපචිත කාර්යාල කුලිය ගෙවන්න තියෙන කාර්යාල කුලිය අඩු වෙනවා 15කින්. උපචිත කුලිය ගෙවිය යුතු කුලිය මුලින් අපිට ණයක් තිබ්බ ඒ ණය පියවන්නේ අයිරාවක් විදියට ණය මුදලක් අරගෙන අයිරාව වැඩි වෙනවා 15යි. අයිරාව කියන්නේ බැංකු account එකේ තියෙන ණය ගාන. වගකීම් වැඩි වෙලා වගකීම් අඩුවීමට අදාළ උත්තරය අංක 5. වගකීම් වැඩි වෙලා වගකීම් අඩුවීමට අදාළ උත්තරය අංක 5. ඉවරයි. එන්නේ ඊළඟට. පේපර් එකේම ළමයි උත්තරය හදන්න. ඔය පාලන ගිණුම් තනගිණුම් නිවැරදි කිරීම සහ පාලන ගිණුම නිවැරදි කිරීම මේකෙදි තනගිණුම නිවැරදි කිරීම පාලන ගිණුම නිවැරදි කිරීම දෙකම තියෙනවා. MCQ අංක 4 මේ කරන්නේ. බලන්න මේකේ කදිරාගේ ව්‍යාපාරයේ ණයහිමියන් සම්බන්ධ පහත තොරතුරු ඔබට සපයයි. ණයහිමියන්ට අදාළ තොරතුරු ටික දෙනවා. ණයහිමි ශේෂ ලැයිස්තුවේ කෙටුම්පත් ශේෂය 43000ක බැර ශේෂය. ණයහිමියෝ කියන්නේ වගකීම්. හරිද? වගකීමක වැඩිවීම බැර. මේක ළමයි ඔතන යටින් රෝල් කරගන්න T ගිණුම තනිගිණුම නිවැරදි කිරීම තනිගිණුම නිවැරදි කිරීම තනිගිණුම කියන්නේ ණය හිමි. ණය හිමි කියලා කියන්නේ වගකීමක වැඩිවීම බැල. ණය හිමි කියන්නේ වගකීමක අඩුවීම හර. හරි. දැන් මේක බලන්න ළමයි. දැන් මේක බලන්න. තනිගිණුම නිවැරදි කිරීම ණය හිමි. තනිගිණුම නිවැරදි කිරීම ණය හිමි. එතකොට මේ ණය හිමි ගිණුමේ ණය හිමියෝ කියන්නේ ළමයි වගකීම වගකීමක වැඩිවීම බැර තනිගිණුම් වල මේකේ තියෙනවා ණය හිමි ශේෂ ලැයිස්තුවේ කෙටුම්පත් ශේෂය 43000ක බැර ශේෂය. බැර පැත්තෙන් ඊගේ දාගන්න 43000යි තනිගිණුම් වල එකතුව. ඔය පේපර් එකේම මේ උත්තරේ හදන්න. ඔතනම 43000යි බැර ශේෂය. දැන් අඩුපාඩු ටික හදාගෙන යමු. මේ තනිගිණුම් වල තියෙන අඩුපාඩු තමයි මෙතන හදන්නේ. අනිත් පැත්ත තමයි පාලන ගිණුම. පාලන ගිණුමක් හදන්න කිව්වනම් ඒකේ අඩුපාඩු එතන හදනවා. මේකට පාලන ගිණුම අවශ්‍ය නැහැ. හරි. වැරදි නිවැරදි කළ පසු ශේෂ ලැයිස්තුවේ ශේෂය කියන්නේ වැරදි ටික ඔක්කොම හරිගස්සුවාට පස්සේ මේ තනිගිණුම් වල අවසානයට පාගේ ශේෂය එන්නේ කීයද? අන්න ඒක තමයි අවසාන එක වෙන්නේ. දැන් බලන්න.
නයහිමි ලෙජරයේ 5000ක හරශේෂයක් ශේෂලයිස්තුවෙන් මගහැරීම 5000ක හරශේෂයක් ඉරින් අහගන්න ළමයි හරශේෂයක් කියන එක ඒක ශේෂලයිස්තුවෙන් මගහැරිලා ඒක එහෙමනම් හර පැත්තට දාන්න මගහැරීම 5යි හර එකක්නේ මගහැරුනේ මගහැරීම දාගන්න බැරි වෙච්ච එක මගහැරීම 5යි ඊළඟ එක 15ක ණයට ගැනුම් උපයෝගී පොත්වල සටහන් නොවීම උපයෝගී පොත කියන්නේ ජර්නලය ඉස්සරහින් ලියා ගන්න දන්නේ නැති ළමයි උපයෝගී පොත සමානයි ජර්නලය ජර්නලයේ දාන්න බැරි වෙලා ජර්නලයේ දාලා නැහැ 15000යි මොනවද ගැනුම් ගැනුම් ගිණුම හර ණයහිමියා බැර ගැනුම් ගිණුම හර ණයහිමියා බැර 15යි ගැනුම් ගිණුම හර ණයහිමියා බැර 15යි ඊළඟට මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුවේ එකතුව ඒතනින් ලියා ගන්න ළමයි උඩින් මුදල් ගෙවීම එකේ මොන තියෙන මොන වට්ටම්ද මුදල් ගෙවීම එකේ තියෙන මොන වට්ටම්ද ලද වට්ටම් ලද වට්ටම් කියලා ලියා ගන්න එකතුව 5300 පොදු ලෙජරේ සහ උපලෙජරේ කියන්නේ තනි ගිණුමයි සටහන් කර තිබුණේ 3500ක් ලෙසය මට chat එකට දාන්න ලද වට්ටම් කියලා තව කීයක් අපි දාන්න ඕනිද 5300 වෙනුවට දාලා තියෙන්නේ 3500 තව කීයක් දාන්න ඕනිද තව කීයක් දාන්න ඕනිද ලද වට්ටම් කියලා දාලා තියෙන්නේ අඩුවෙන් තව කීයක් දාන්න ඕනිද ලද වට්ටම් කියලා 1800යි ලද වට්ටම් කියලා දාන්න ඕනේ 1800යි ලද වට්ටම් 1800යි දාන්න ඕනේ හරි ලද වට්ටම් වල දිත්ත සරහන ලද වට්ටම් ආදායම් ගිණුම බැර ණයහිමි ගිණුම හර ලද වට්ටම් ආදායම් ගිණුම බැර ණයහිමි ගිණුම හර අන්තිම එක ණයහිමි පමාපොලේ අය කිරීම 2000 අදාළ ණයහිමි ගිණුමේ වැරදි පැත්තේ සටහන් කර තිබිනි ණයහිමි පමාපොලේ අය කිරීම රුපියල් 2000 අදාළ ණයහිමි ගිණුමේ වැරදි පැත්තේ සටහන් කර තිබෙන අදාළ ණයහිමි ගිණුමේ දාලා තියෙන වැරදි පැත්තේ දාන්න බැරි වෙච්ච පැත්තේ හරිද ණයහිමි පමාපොලි හරිනම් පමාපොලි දාන්නේ මේ පැත්තට පමාපොලි ණයහිමියා වැඩි වෙනවා මේක තමයි හරි පැත්ත දාලා තියෙන්නේ තමයි වැරදි පැත්තේ වැරදි පැත්ත කියන්නේ හර පැත්තට තමයි දාලා තියෙන්නේ එහෙනම් පමාපොලි කීයක් බැර කරන්න ඕනිද ළමයි හර පැත්තේ දාපු වැරදි ගාන නැති කරන්න මේ පැත්තට දාන්න ඕනි ගාන මේ පැත්තේ දාන ඇත්ත ගාන දාන්න තව ගානක් මේ පැත්තේ දාන්න ඕනි දෙපාරක් දාන්න ඕනි මේක නිවැරදි වෙන්න නම් ඒ කියන්නේ රුපියල් කී දහයක් මේකට දාන්න ඕනිද 4000ක් දාන්න ඕනි 2000යි කියලා පමාපොලිය 4000ක් දාන්න ඕනි නියමයි හරි එතකොට මේ ටික ශේෂ කරලා ගන්න පාගේ ශේෂය කීයද දැන් ළමයි පමාපොලි කියන පමාපොලි ටික දාපුවම අවසාන ශේෂය කීයද 55200යි අද නියමයි ඔක්කොම ළමයි මුදල උත්තර දෙනවා විශේෂයෙන්ම කියන්න ඕනි වරුණ නියමයට උත්තර දෙනවා 55200යි අවසාන ශේෂය 55200යි අවසාන ශේෂය හරි එහෙමනම් 55200ක බැල ශේෂයක් තමයි උත්තරය අපි යමු ඉස්සරහට එන්න ළමයි පස්වෙනි MCQ එකට අංක 5
highlight කරගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වන ණයගති ශේෂය. මූල්‍ය තත්ත්වයේ දාන ණයගති ශේෂය. රූල් කරන ණයගති පාලන ගිණුමක්. හරි රූල් කරගමු ළමයි ණයගති පාලන ගිණුමක්. මෙන්න පස්වෙනි එකට ණයගති පාලන ගිණුම ණයගති පාලන ගිණුම පළවෙනි දවසේ ණයගති ශේෂය 10000යි. ණයගති වක්කම ණයගතියන්ගේ වැඩි වෙන පැත්ත මේ පැත්ත අඩු වෙන පැත්ත මේ පැත්ත. ණයගති කියන්නේ වක්කමක්. ඒක නිසා ණයගති ශේෂය ඊගේ 10යි. මුළු විකුණුම් 2000යි. ළමයි මුළු විකුණුම් නෙමෙයි අපි මේකට ගන්න. මෙන්න ළමයි මුළු විකුණුම් වල ගාන. මුළු විකුණුම් වල ගාන 2000යි. මේ 2000න් මුදලට තියෙනවා 500ක්. එතකොට ණයගති එකට යන්නේ මෙන්න ළමයි ණයගති එකට යන විකුණුම් කියලා යන ගාන රුපියල් 1500යි. රුපියල් 1500යි. මෙතන 10000ම දාගන්නවා. 1500ක් යනවා විකුණුම් කියලා ණයට විකුණුම්. ඊළඟට අපිට විකුණුම් වල ගාන දැම්මා. ආපසු එවුම් ජර්නලයේ එකතුව මෙන්න ආපසු එවුම් බැර වෙනවා 4500ක්. ගිය මාසේවත් එක්ක ආපසු එවලා වැඩිපුරක්. මුදල් ලැබීම් ජර්නලයේ ණයගති තීරුවේ එකතුව සල්ලි ලැබිලා තියෙනවා 500ක්. වසරේ බොල් ණය ණයගතියෝ මැරිලා බොල් ණය ණයගතියා බැර වෙනවා. මැරුණාම ණයගතියා අඩු වෙනවා. ණයගතියෝ අඩු වෙනවා 1000කින් 11500යි 11500යි. පාගේ ශේෂය මෙන්න මේ පැත්තට එනවා ඊගේ ශේෂය. ඊගේ ශේෂය කීයද ළමයි අවසාන ශේෂය 11500න් මේ ටික ගියාම 4යි 5යි 6ක් ගියාම 5500යි. ඔව් මේ 5500යි. 5500යි. අවසාන උත්තරය රුපියල් 5500යි. 5500යි. එහෙමනම් උත්තරේ අංක 4. 5500යි උත්තරේ අංක 4. ඉවරයි. එන්න ළමයි ඊගාවික. ප්‍රශ්න අංක 6. සංශෝධිත ණයගති පාලන ගිණුමේ ශේෂය කීයද? රූල් කරගන්න සංශෝධිත ණයගති පාලන ගිණුම. මේ වගේ හදන පාලන ගිණුමේ ආවගාන වැරදුනාම ඒ වැරදිච්ච ගාන අපි සංශෝධනය කරලා නිවැරදි කරන්න ඕනි. මේ වැරදිච්ච ගාන සංශෝධනය කරලා අපි ඒක නිවැරදි කරන්න ඕනි. එහෙනම් රූල් කරන්න සංශෝධිත ණයගති පාලන ගිණුම. සංශෝධිත ණයගති පාලන. ණයගති පාලන ගිණුම හරි ගස්සන්න ඕනි. සංශෝධිත ණයගති පාලන ගිණුම මේකේ අඩුපාඩු ටික හදන්න ඕනි. පාලන ගිණුමේ ශේෂය 43800යි. ණයගති පාලන ගිණුමේ ඊගේ ශේෂය 43800යි. 43800යි පාලන ගිණුමේ ගාන. ඊළඟට කියනවා ආපසු එවුම් ජර්නලයේ එකතුව 4000ක් වැඩියෙන් දාලා ආපසු එවුම් නිසා ණයගතිය අඩු වෙනවා. අඩු කරලා වැඩියෙන් 4000. එහෙනම් වැඩියෙන් අඩු කරපු 4000. මෙන්න ධන පැත්ත මෙන්න ඍණ පැත්ත. වැඩියෙන් අඩු කරපු 4000 අපි අයින් කරන්න ඕනේ. වැඩියෙන් ආපසු එවුම් දාලා බැල පැත්තට ආපසු එවුම් දාලා මේ පැත්තට වැඩියෙන් දාලා නම් හර කරන්න 4000යි ආපසු එවුම්. ආපසු එවුම් කියලා හර කරන්න 4000යි.
දෙක අංක දෙක පාලිත නම් ණයගැතියාගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ 2000ක චෙක්පත අගරු වී ඇත. අගරු වීම පිළිබඳ කිසිදු සටහනක් කර නොමැත. ලැබෙනකොට දිත්ත සරහන කල්පනා කරන්න. ලැබෙනකොට කොහොමද දාන්නේ? ලැබෙනකොට මුදල් හර ණයගැතියා බැර. ලැබෙනකොට මුදල් හර ණයගැතියා බැර. ඊට පස්සේ අගරු වෙනකොට ඒක බැර කරපු එක අයින් කරලා දාන්න ඕනේ. හර කරන්න අගරු කියලා රුපියල් 2000යි. හර කරන්න අගරු කියලා රුපියල් 2000යි. අන්තිම එක ජගත් පෙරේරාගේ ශේෂය 3000 බොල්නයි ලෙස ලියාහල නමුත් පොත්වල සටහන් කර නැමෙද බොල්නයි කියලා කපන්න ආයෙත් දාන්න බොල්නයි කියලා බැර පැත්තට දාලා නැහැලු බොල්නයි කියලා දාලා නැති ගාන බොල්නයි කියලා අඩු කරා 3000. දැන් එහෙමනම් ගිණුම ශේෂ කරමු. හතලිස් නමදා සටසීයයි එතකොට පාගේ ශේෂය 46,800යි 46,800යි නියමයි 46,800යි සමහර ළමයි උත්තරේ දැන් වෙනකොටත් දාලා ඉවරයි ඉතාල හොඳයි ඔය විදිහට කැපවීම වැඩ කරන්න නියමයි 46,800යි උත්තරේ අංක 1 හරි එන ඊගාවට ඊගාවෙක පොඩ්ඩක් දරුණුයි හරිද ඒක පොඩි තරු ලකුණක් දාගන්න අර ලේසි ටිකේ ඉඳන් ඇවිල්ලා ටිකක් ගැඹුරු එකකට යනවා හරිද ඒකේ සංශෝධිත පාලන ගිණුමයි තනි ගිණුමයි දෙකම එනවා ශේෂලයිස්තුවයි පාලන ගිණුමයි දෙකම ශේෂලයිස්තුවයි පාලන ගිණුමයි දෙකම එනවා ශේෂලයිස්තුවයි පාලන ගිණුමයි දෙකම එනවා මෙන්න පාලන ගිණුමේ ශේෂය 540යි සංශෝධිත ණයගැති පාලන අනිත් ගිණුම රූල් කරගන්න තනි ගිණුම නිවැරදි කිරීම තනි ගිණුම නිවැරදි කිරීම සංශෝධිත ණයගැති කියන වත්කම වැඩිවීම හර ණයගැති කියන වත්කම හර ණයගැති කියන වත්කම අඩුවීම බැර පාලන ගිණුමේ ශේෂය 540යි උතරම හදාගන්න උත්තරේ 540යි එදිනට ණයගැති ශේෂයන්ගේ එකතුව මීට වඩා වෙනස් විය මේ තියෙන ශේෂයන්ගේ එකතුව අපි දන්නේ නැහැ ශේෂයන්ගේ එකතුව අපි දන්නේ නැහැ දාගන්න කොටුව ශේෂයන්ගේ එකතුව අපි දන්නේ හරිද පළවෙනි එක විකුණුම් ජර්නලයේ එකතුව 996 පාලන ගිණුමේ 969ක් ලෙස සටහන් කර තිබිණි. ඉරි ගහගන්න පාලන ගිණුමේ 969ක් විදියට. වැරද්ද පාලන ගිණුමේ. පාලන ගිණුමට දාන්න ළමයි විකුණුම්. පාලන ගිණුමට දාන්න විකුණුම්. කීයක් දාන්න ඕනිද? 999ට 96ට දාලා තියෙන 969. තව කීයක් දාන්න ඕනද? කීයද ළමයි? 27යි. තව දාන්න ඕනි 27ක්. දාන්න පාලන ගිණුමට විකුණුම් කියලා 27යි. විකුණුම් කියලා දාන්න 27යි. ඊගාවට ණයගැතියෙකුගෙන් ලද 15000 ඔහුගේ පෞද්ගලික ගිණුමට පිටපත් කර නොමැත. ඔහුගේ පෞද්ගලික ගිණුමට පිටපත් කර නොමැත. පෞද්ගලික ගිණුමේ දාම් ලැබිච්ච 15000. ලැබෙනකොට පෞද්ගලික ගිණුමට හරද බැරද? බැර. මුදල් හර එයාගේ ගිණුම බැර. එයාගේ ගිණුමට බැර කරන්න මුදල් කියන 15යි. එයාගේ ගිණුමට බැර කරා මුදල් කියලා 15යි. 10යි. ණයගැති ණයහිමි ගිණුම් ශේෂ හිලව් කිරීම
ණයගැති ලෙජරයේ සහ ණයහිමි ලෙජරයේ සටහන් කොට නොමැත. ණයහිමි ශේෂ හිලව් කිරීම ණයගැති ලෙජරයේ සහ ණයහිමි ලෙජරයේ සටහන් කර නොමැත. ණයහිමි ලෙජරය කියන තැන ලියා ගන්න, ණයගැති ලෙජරය කියන තැන ලියන්න තනිගිණුම. තනිගිණුමේ දාලා නැහැ හිලව් කිරීම. හිලව් කරනවා කියන්නේ මොකද්ද? ඔයා මට දෙන්න ඕනේ, මම ඔයාට දෙන්න ඕනේ. ශේෂ දෙක කැපිලා යනවා. අපි දෙන්නට දෙන්න කවුරුවත් දෙන්නේ මේක මෙච්චරයි කියලා ගනුදෙනු ක්ලෝස් කරලා දානවා. ඉවර කරලා දානවා. අන්න ඉවර කරලා දාමු. ඉවර කරන්න තනිගිණුමේ 10ක් හිලව් කිරීම. ණයගැති එක්ක ණයහිමියෙක් හිලව් කරලා ඒක ණයගැති ලෙජරයේ දාලා නැහැ හිලව් කිරීම. මේ ටික ඔක්කොම දාපුවම හරියට දාපුවම තනිගිණුමේ අන්තිමට එන ගානත් හරියටම හරි ගාන එන්න ඕනේ. හරියටම හරි ගාන එන්න ඕනේ. පාලන ගිණුම ශේෂ කරපුවාම පාලන ගිණුමෙත් අන්තිමටම එන්න ඕනේ. හරියටම හරි ගාන තමයි අන්තිමටම එන්නේ. ඊගේ හරියටම හරි ගාන තමයි අන්තිමට එන්නේ. ඊගේ ශේෂය හරියටම හරි ගාන මේ තියෙන්නේ. බලන්න විකුණුම් ජර්නලයේ එකතුව ඒ ටික දැම්මනේ හරි. දැන් මේක ගමු හරියටම හරි ගාන 567යි 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 567 හරියටම හරි ගාන 567යි. මේ තියෙන්නේ හරියටම හරි ගාන. බලන්න වැරදි නිවැරදි කරන්න කලින් මෙතන එහෙනම් කීයක් තියෙන්නේ නැතිද? හරියටම හරි ගාන 567යි නම් මේක ශේෂ කරලා ගන්න මෙතනට කීයක් තියෙන්නේ නැතිද? නියමයි. කීයද ළමයි 592යි. 592යි. 592යි කියනම ශේෂ කරපුවාම උත්තරය අංක 2. උත්තරය අංක 2. ඉවරයි. එතනම උත්තරය හදාගන්න. ඒක මාර වැදගත්. හරි. ඊළඟට එන්න. වැට් සඳහා ලියාපදිංචි සමන්ගේ ව්‍යාපාරයේ 2025 3.31 දිනෙන් අවසන් වසරේ පහත තොරතුරු ඔබට සපයයි. පහත තොරතුරු ඔබට සපයයි. වැට් සහිත ගැනුම් 575යි. වැට් එක රහිත විකුණුම් 800යි. රජයට සල්ලි වලින් ගෙවපු වැට් එක 20යි. ආරම්භක දවසට 24/4/1 කියන දවසට ආරම්භක දවසට ගෙවිය යුතු වැට් එක 25යි. අපෙන් අහන්නේ මූල්‍ය තත්ත්වයේ දක්වන වැට් වගකීම හෝ වැට් වත්කම කීයද? රූල් කරන්න ළමයි වැට් පාලන ගිණුමක්. හරි ෆොටෝ එකක් දාලා තියෙනවා හරිද කියලා ඒ විදිහ හරි. හරි වැට් වගකීම කීයද කියලා අහන්නේ රූල් කරගන්න ළමයි උතරම P ගිණුමක් රූල් කරගන්න වැට් පාලන ගිණුම. T ගිණුමක් රූල් කරගන්න වැට් පාලන ගිණුම. මෙන්න ළමයි T ගිණුම වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම 4යි එක දිනට ගෙවිය යුතු වැට් එක 25. ගෙවිය යුතුයි වගකීමක්. රජයට ගෙවිය යුතු වැට් එක 25යි. ඔය පේපර් එකේ මුතන ඉස්සරහින් ලියා ගන්න. විකුණුම් මත වැට් රජයට ගෙවිය යුතුයි. ගැනුම් මත වැට් රජයෙන් ලැබිය යුතුයි කියලා ලියා ගන්න. කෙටියෙන් ලියා ගන්න. විකුණුම් මත වැට් රජයට ගෙවිය යුතුයි. ගැනුම් මත වැට් රජයෙන් ලැබිය යුතුයි. රජයෙන් ලැබිය යුතු ගාන තමයි ගැනුම් මත වැට් එක කියලා කියන්නේ. විකුණුම් මත වැට් එක රජයට අපි ගෙවිය යුතු ගාන. තව දුරටත් රජයට ගෙවන්න ඕනි ගාන.
එතකොට දැන් මේ බලන්න. වැට් සහිත සමානයි වැට් රහිත ධන වැට් 15%යි. වැට් එක රහිත ගාන 100 නම් වැට් එක 15යි වැට් එක සහිත ගාන 115. මෙහෙමනේ තියෙන්නේ. දැන් එහෙමනම් මේක අපි බලමු. වැට් එක සහිත ගැනුම් 575යි. වැට් එක සහිත ගැනුම් මෙන්න ගැනුම් 575යි. මේකේ ගාන කීයද මේකේ ගාන කීයද? හොයලා ගන්න. 575ට අදාළ ගාන 115යි බෙදන්න 115යි. 115 බෙදලා 575 115න් බෙදලා 100න් වැඩි කළා මට කියන්නේ වැට් එක කීයක් එනවද? හැත්ත පහයි නේද? වැට් එකේ ගාන ගැනුම් මත වැට් එකේ ගාන 75යි. ගැනුම් මත වැට් එක රජයෙන් ලැබිය යුතුයි. ගැනුම් මත වැට් එක රජයෙන් ලැබිය යුතුයි වත්කම 75යි. ඊට පස්සේ විකුණුම් මත වැට් එක විකුණුම් දීලා තියෙන වැට් එක රහිතව 800යි. මට කියන්න මෙතනට එන වැට් එකේ ගාන කීයද? 800 100න් බෙදලා 15න් වැඩි කරපුවම මෙතනට එන වැට් එකේ ගාන කීයද? 120යි. විකුණුම් මත වැට් එක 120යි. රජයට ගෙවිය යුතුයි. ගෙවිය යුතුයි කියන්නේ වගකීම 120යි. ගෙවිය යුතුයි කියන්නේ වගකීම. ඒක නිසා බැර පැත්තට දාන්න 120යි. සල්ලි වලින් ගෙවුවා 20ක්. කියන්නම දිත්තු සරහන සල්ලි වලින් වැට් එක ගෙවනකොට දිත්තු සරහන මොකක්ද? සල්ලි වලින් වැට් බද්ද ගෙවනකොට දිත්තු සරහන සල්ලි ගිණුම බැර මුදල් ගිණුම බැර වැට් ගිණුම හර මුදල් කියලා 20යි. දැන් ළමයි මේ ගිණුම ශේෂ කරන්න. එකසිය 45න් 95ක් ගියාම කීයද? 50යි. 50යි. 50ක බැර ශේෂයක්. ඒ කියන්නේ 50ක් බැර කියන්නේ 50ක වගකීම. වගකීමක වැඩිවීම තමයි බැර වෙන්නේ. වැට් එක 50ක් බැර 50000ක වගකීමකි. උත්තරේ අංක 2. උත්තරේ අංක 2 50000ක වගකීම. ඊළඟට එන්න. ඊගාවට අන්තිම එක වැට් එකට ලියාපදිංචි සඳුන්ගේ ව්‍යාපාරයේ පිළියෙල කරන ලද වෙළඳ ලැබිය යුතු සහ වෙළඳ ගෙවිය යුතු පාලන ගිණුම් පහත දැක්වේ. ඉස්සරහින් ලියාගන්න. ණයගැති හා ණය හිමි ගිණුම් පිළියෙල කරනුයේ වැට් සහිත අගයට වේ. ණයගැති හා ණය හිමි ගිණුම් පිළියෙල කරනුයේ වැට් සහිත අගයට වේ. වැට් එකත් එක්ක ගන්න තමයි ණයගැති එකයි ණය හිමි එකයි හදන්නේ. ආදායම් ප්‍රකාශනයට දාන්නේ වැට් නැති ගාන. ආදායම් ප්‍රකාශනයේ තියෙන වැට් නේ. ඒ වුණාට ණයගැතියකට ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ ගිණුම්නේ. වැට් එක ගෙවන්නේ අන්තිම පාරිභෝගිකයා. අන්තිම පාරිභෝගිකයා ගෙවන්නේ වැට් එකත් එක්ක ගන්න නම් ණයගැති ණය හිමි ගිණුම් දෙකම හදන්නේ වැට් එකත් එක්ක. වැට් එකත් එක්ක හදන්න. රයිට්. දැන් බලන්න. අහන්නේ වැට් පාලන ගිණුමේ ශේෂය. මෙන්න වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම. ඔය පේපර් එකේ ණයගැති ණය හිමි ගිණුම් දෙකට ඉස්සරහින් රූල් කරගන්න වැට් පාලන ගිණුම. පේපර් එකේම රූල් කරගන්න. වෙන කොහෙවත් දාන්න එපා. අපරාධි කොළ විසි කරපුවම ආයි ඕව බලන්නවත් බෑ. හරි.
වැඩබදු අනුපාතය 15%යි. මේ විදිහට තියෙනවා ඕනේ. යටම තියෙන කෑල්ල දාමු. මාසය තුල 10ක් රජයට ගෙවා ඇත. මුදල් බැල වැට් එක හර 10යි. වැට් එක ගෙවලා තියෙනවා 10ක්. ආරම්භක වැට් ශේෂයක් නොමැත. ඊගේ නෑ. එහෙමනම් ණයගැති පාලන ගිණුමේ විකුණුම් තියෙනවා වැට් එකත් එක්කනේ තියෙන්නේ. මෙන්න තමයි විකුණුම්. විකුණුම් තියෙන්නේ වැට් එකත් එක්ක 690යි. මට කියන්න එහෙනම් වැට් එකේ ගාණ කීයද? වැට් එකේ ගාණ කීයද එතකොට? 90යි. ණයගැති හොඳට මතක තියාගන්න. ණයගැති ණය හිමි කියලා කියන්නේ කාගේ ගිණුම්ද? පාරිභෝගිකයාගේ ගිණුම. පාරිභෝගිකයාගේ ගිණුම හදන්නේ වැට් එකත් එක්ක. පාරිභෝගිකයන්ගෙන් අරගෙන අපි රජයට දෙන්නේ. අපිට අදාළ එක නෙමෙයි වැට් එක. අපේ එක තමයි ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය தත්ත්වය. අපේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් වල වැට් එක දාන්නේ නැහැ. අයිය අපේ එකක් නෙමෙයිනේ. රජයට ගවනවා. පාරිභෝගිකයාගේ ගිණුම හදන්නේ වැට් එකත් එක්ක. අපේ ගිණුම වැට් එක නැතුව රජයට දෙන්න ඕනේ වැට් පාලන ගිණුම. විකුණුම් මත වැට් එක 90යි. ඒක ගෙවිය යුතුයි. ගෙවිය යුතු නිසා විකුණුම් කියලා අපි බැර කරනවා 90යි. විකුණුම් මත වැට් එක. බැර වෙනවා 90යි. ණය ගැතියකේම තියෙනවා විකුණුම් මත විරුද්ධ පැත්ත ආපසු එව්. ඒක තියෙන්නේ වැට් එකත් එක්කනේ 115යි. මට කියන්නේ නෑ ඒකේ වැට් එක කීයද? ආපසු එව් වල වැට් එක 15යි. විකුණුම් බැර පැත්තට නම් ආපසු එව් වල වැට් එක හර පැත්තට 15යි. ඉවරයි. ඊළඟට ගෙවිය යුතු මෙන්න ගැනුම් 460යි. කියලා වැට් එක 60යි. ගැනුම් වල වැට් එක 60යි. ඒක රජයෙන් ලැබිය යුතුයි වත්කමක්. ගැනුම් මත වැට් එක රජයෙන් ලැබිය යුතුයි වත්කමක් 60යි. ආපසු යවුම් ඒකේ වැට් එක 7.5යි. ගැනුම් හරනම් ආපසු යවුම් වල වැට් එක බැර 7.5යි. ඔන්න ওই ප්‍රශ්නේ ළමයි විශේෂ ප්‍රශ්නයක්. ඔය වගේ එකක් තාම A level වලට අහලා නැහැ. අහන්න පුළුවන් විශේෂම මට්ටමේ එකක්. දැන් මේ ගිණුම ශේෂ කරමු. වැඩි පැත්ත මොන පැත්තද? බැලද? ඔව් 97.5යි 97.5යි භාගයේ ශේෂය කීයක් එනවාද? 12.5යි. 12.5ක බැර එකක් 12.5ක බැර එකක් කියලා කියන්නේ ඒක ළමයි වගකීම්. උත්තරය අංක 5. අන්තිම එකට උත්තරය අංක 5. ඔන්න ළමයි මේ පේපර් එක සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. අවසానයි. ඊගව සතියකින් අපි ඊගවට හම්බෙමු. 29 වෙනි පේපර් එක ඉවරයි. එහෙනම් good night.